Hello Sunday time. අද ගෙනාවා ඩොමිනෝස් එකෙන් මැද ගිනි කන්දක් තියෙන පීස් එකක්. මං කලවන්නේ. ඉන්න. පොඩ්ඩක් ඉන්න මං කරන්න. ඉතින් අපි ගෙනාවේ ඩොමිනෝස් පීස් එකෙන් වෝල්කෑනෝ පීස් එකක් ඩොමිනෝස් එකේ 1799යි මීඩියම් එක. ඉතින් මෙයාලා මේක ඉන්ට්‍රොඩියුස් කරේ ගිය අවුරුද්දේ දෙසැම්බර් වල. ඒකට ගන්න නැත්තේ. කාලේ තිබුණේ නැහැ. ගිය අවුරුද්දේ දෙසැම්බර් වල මේ ක්‍රිස්මස් එකට. ඉතින් අපි ෆස්ට් ටයිම් ගන්නේ අද. බලමු රිව්යු එක කොහොමද කියලා. කේමල් මේ විදිහට තමයි චීස් එකෙන්. ඉතින් අපි නෝමල් කන පීස් වල කරලා thickness එක පොඩක් අඩුයි. දාන්න. මතේ සෙන්ටි. ඕක කන්න මේ කන්න. ඉතින් මේක මේ විදිහට මැද මෙන්න මේ විදිහට චීස් පුරුම් පොඩි ටබ් එකක් තියෙනවා. ඒකේ ඔබාගෙන අයිට අතගෙන. චීස් වල ආස කරන අයට මම මසායෝ. ඉන්නේ ඉතින් මං කනකම්. මං කන්නේ පිච්චෙනවා. මේ ඔබා ගත්තා. ඉතින් මේක මේ විදිහේ ගොඩක් try කරලා ඉතින් මොකද දැන් මේ කාලේ ඉන්ට්‍රොඩියුස් කරලා මාස 6ක් විතර වෙනවා. රසයි. අපි ගෙනාවේ මීඩියම් එක. මේක රෙගියුලර් සයිස් එකක් දෙන්නේ නැහැ මේ මීඩියම් එක ලාර්ජ් එකයි විතරයි තියෙන්නේ. මෙයාලගේ ෆේමස් මෑනෝග මේක මේ බාබකු චිකන් එකයි 9 මිලිස් එකයි. මම ගත්ත මහරගමකින්. ගසයි. අනුමත කියන්නේ පීස් එක. හොඳ නරක දෙකම. පියානෝ නරවන්නේ. පීස් එක මේ ගෙනල්ලා කනට වඩා ඩයිනින් වගේ විතරම තියන් උණුවෙන්ම කනවා නම් හොඳයි. අතරේ රහයි. පීස් එක රහයි. මේ තියෙන මැද මේක තමයි චීස් ගිනි කන්ද කියලා ප්‍රොමෝට් කරන්නේ. මෙන්න මේ කප් එකට චීස් දෙකම දාලා වටේ පීස් එක තියෙනවා කෑල්ලක් කඩාගත්තා එඹුවා කෑවා. එහෙම තමයි තියෙන්නේ මේක. try කරලා බලන්න. රස අවුලක් නැහැ. හැබැයි ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ මේ වගේ ගෙනල්ලා කනවට වඩා එතනම තියන් බිස්කිට් ගෑවනම් මේක හොඳයි කියලා. නිවි පොඩ්ඩක්. එකක් පොඩක් නිවිලා. නිවුනහම චීස් එක පොඩක් නිකන් මේ මෙල්ට් ගතිය පොඩ අඩු වෙනවනේ.
අන්න ඒකයි. දැන් ඔබ කන්න නෙවෙයි වෙන්නේ ඔතන් කන්න. yes හොඳයි. එහෙනම් ඊළඟ ඉරිදට එතන හිටියොත් ඔබ කන්න පුළුවන් ගෙදර එනවත් ඔතන් කන්න පුළුවන්. ඊළඟ ඉරිදට හම්බෙමු.